මම අද හදන්න යන්නේ පොල් පෙත්තේ. ඒ කියන්නේ මේක ගොඩක් අපේ ගෙදර නම් පොඩි අය කන්න හරි ආසයි. මේ තියෙන්නේ මස් සම්බරපු එක. මේ මස් සම්බරපු හරක් මස් සම්බරපු එක. එතකොට මේ තියෙන්නේ බිත්තර ගෙඩි දෙකක්. මෙතන තියෙනවා කොත්තමල්ලි කෝල පොඩියට කපාගත්ත. මෙතන තියෙනවා සුදු ලුණු බිකි දෙකක් හීනියට කපාගත්ත. එතකොට මෙතන පරණ කියන්නේ අපි දැන් ගෙදර ගෙනල්ලා ඉතුරු වෙන පාන් තියෙනවනේ. ඒ පාන් එක වතුරේ හොඳට විනාඩි 8ක් විතර විනාඩි 10ක් විතර පෙඟෙන්න තියලා ඒක හොඳට වතුර මේකල අරගෙන තියෙන්නේ මේ පාන් එක. මම ඒක මේ භාජනයට දාගෙන තියෙනවා. මෙතන තියෙනවා චීස් කුඩු එක. මෙතන චීස් කෑලි. ඊට අමතරව ලුණු ඊට අමතරව ගම්බිරිස් මේකේ කැට වගේ තියෙනවා. මෙතන කුඩු කරපුවක් තියෙනවා. ඔයාලා කැමති විදිහට දාලා ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට මට ඒ කියන්නේ ප්‍රමාණවල කියන්න බෑ. මෙතන ග්‍රෑම් 500ක් තියෙනවා මචිනාත. එතකොට මම පාන් එකේ ඒ කියන්නේ අපිට ගද්දි තේරෙනවනේ මේ විදිහට මේකට අරන් තියෙන්නේ බිත්තර ගෙඩි දෙකක්. ඔයාලා දැන් දෙන්න මම ඉස්සෙල්ලාම මේකට මේක මෙහෙම දාගන්නවා. මස් එක කොහොම දාගන්නවා. ඊට පස්සේ බිත්තර ගෙඩි දෙකක් මේකට කොහොම දානවා. දාලා අපි උංගවල මේ ටික ගත්තේ පාන් ටික. ඔයාලට තේරෙනවා නම් මේක චුට්ටක් මෙතන වැඩි කියලා අපිට ඒ කියන්නේ මස් එකට වඩා ප්‍රාම් ප්‍රමාණය වැඩි වුණාමත් රහ අඩු වෙනවා. ඒ හින්දා අපිට පුළුවන් ඒක චුට්ටක් වැඩි වගේ නම් චුට්ටක් අරන් තියලා පස්සේ අපිට ඒක අනද්දි තේරෙනවනේ. ඒ විදිහට හදාගන්න. ඊට අමතරව මෙතන තියෙනවා කොත්තමල්ලි කොළ. ඒක මම ඔහොම දානවා. ඊට පස්සේ සුදු ලුණු පොඩියට කපාගත්ත සුදු ලුණු ටික. ඊට අමතරව චීස් කුඩු ටික ඔහොම දානවා. මේක හරිම රසයි. මම දැකලා තියෙනවා සමහර අය මේ කිරිත් දාන අපිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු. ඒ කියන්නේ දැන් අපි චීස් කුඩු දාන හින්දා ඒකෙත් ලුණු තියෙන හින්දා කල්පනාවෙන් ලුණු ගොඩක් දාන්න නැතුව අවශ්‍ය ප්‍රමාණයට අපිට පස්සේ රහ බලලා ලුණු වැඩි වුණොත් නේ ප්‍රශ්නේ. ලුණු අඩු වුණොත් අපිට ආයෙ දාගන්න පුළුවන්. ඊට අමතරව ගම්බිරිස් කුඩු ටිකක් දානවා. දාන්නේ මේකට මේ මම ගොඩක් දාන්නේ නැහැ. මොකද අපේ පොඩි දෙන්න හැම ගොඩක් ලොකුවට සැර කන දෙන්නෙක් නෙමේ. මේ දාලා දැන් තියෙන්නේ හොඳට මික්ස් කරගන්න අපිට. හොඳට මේක මික්ස් කරගන්නවා. විතරක් දාලා තියෙන හින්දා මෙන්න අතට මේකක් දාලා තියෙන. එතකොට කෝපටත් හොඳයි. හොඳට මෙහෙම මික්ස් කරගන්නවා. හොඳට දැන් පාන් එකත් පෙත්ලා මස් එකත් මෙයා වෙලා තියෙන නිසා අපිට ඒක හොඳට බිත්තරක් හින්දා පරමාජ පොඩි තියෙනවා. හොඳට මෙහෙම මික්ස් කරගන්නවා. මේක හරිම රසයි. මම දැකලා තියෙනවා මේ අය කිරි ටිකකුත් මේ සමහරලාට මේකට දානවා. සමහර අය පාන් කුඩු එක දානවා. ඉතින් මේ මං හදන ක්‍රමේ කියන්නේ එක එක විදිහට සමහර අය ඉතින් මේක දාන නමුත් මං හිතනවා මේක තමයි මේ විදිහටයි එන්නේ. හොඳට ඔක මෙයා කරගත්තට පස්සේ පොඩි පොඩි බෝල ගහන්න ඕනේ. මේ විදිහට පොඩියට මේ විදිහට සාමාන්‍ය ප්‍රමාණයට මේ වගේ බෝල ගහන මේ වල පේනවා. මේක හරිම රසයි. ඊට පස්සේ අපි මේක ගැඹුරු කරේ බැද ගන්න ඕනේ. නැත්තම් අපිට සමහර වෙලාවට එහෙම පෝරණයටත් අපිට මේක දාන්න පුළුවන්.
පූර්ණේ දාලා ගත්තාම මේකේ මවුලක් නෑ රහයි අර ගැඹුරු තෙලේ වැදලා ওই විදිහට අපිට ගුලි මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් හදාගත්ත හැකි හරිම රසයි. මේක පොඩි අය හරි ආසයි මේකට. ඉතින් ඔයාලා try කරලා බලන්න. මම හිතන්නේ මේ ඉතාලි වල නම් ගොඩක් අය මේක හදනවා. කඩවල වලත් ගොඩක් වෙලාවට තියෙනවා පොල්පෙට් එක ගන්න අපිට මේ කෑමට. මේක හරි රහයි සූගෝ එකට දාලා කද්දි මාරම රහක් තියෙන. ඊට අමතරව මේක රහයි පණීනියක් ඇතුළට එහෙම දාලත් රහයි. නිකනුත් රහයි දීක එක විදිහට කනවා. ඉතාලියේ ගොඩක් ජනප්‍රිය කෑමක් මේක. ඉතින් ඔයාලා try කරලා බලන්න. මේක ගැඹුරු තලේ බදින්න ඕනේ. බෙදලා ඊට පස්සේ අපිට සූගෝ වලටත් දැම්ම හැකි නැත්නම් නිකනුත් කෑව හැකි. ඒක එහෙම අවුලක් නැහැ. ඉතින් ඔයාලත් බලන්න try කරලා. මට ප්‍රාම් ප්‍රමාණය චුට්ටක් වැඩි වුණා. එහෙනම් මම එකෙන් ටිකක් අයින් කරා. මේ චීස් කෑලි මම අරගෙන තියෙන්නේ මේකට සාමාන්‍ය ප්‍රෝල එක තමයි පාවිච්චි මේ පොඩි චීස් කෑල්ල මෙහෙම මේ මැදට ඔහොම තියලා ඇතුළට දාලා ඔහොම වහන්න ඕනේ. එතකොට මේ පොඩි හරි ආසයි කී අමුතුම රසක් එන්නේ. ඒ කියන්නේ මේ ඔහොම මෙන්න මේ විදිහට චීස් කෑල්ල ඇතුළට ඔහොම මෙයා කරලා ඔහොම බල මෙහෙම ආයේ තිබ්බ විදිහටම බෝලේ සකස් කරගන්න තියෙන්නේ මේ විදිහට. ඉතින් මේක මේ මොනවාද ඊට පස්සේ ගැඹුරු තෙලේ නැත්තම් මම ඔයාලට කිව්වා වගේ පෝරණෙත් එහෙම බෙද ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ විදිහට පතෙල් එක තියාගෙන භාජනය අපි තියාගෙන ඊට පස්සේ තෙල් දාලා මේක හොඳට තෙල් එක රත් වුණාම අපි හදාගත්ත මේ බෝල ටික ඔහොම ඔය ආකාරයට මෙහෙම තියනවා. ඉතින් මේක තෙල් පොට්ටක් විසික් වෙන්න මෙදී අපි පරිස්සමෙන් කරගන්න ඕනේ. මේක ගොඩාක් වෙලා තියන්න ඕනේ නැහැ. මේ විදිහට තෙල් විසික් වෙනවා වගේ නම් අපිට පුළුවන් මේක මම ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා ගොඩක් දේවල් බදිද්දි කරද්දි. එතකොට තෙල් විසික් වෙන්නේ මෙන්න මේක මේ විදිහට මම වහනවා. ඒක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. මේ එතකොට තෙල් එහෙට මෙහෙට විසික් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක හරිම රසයි. ඔයාලා දන්නවත් ඇති හදන්න. මේකේ මම හදන ක්‍රමය මේක ටිකක් වෙලා ගියට පස්සේ අපිට ටිකකින් තියෙන්නේ ඊට පස්සේ මේ පැත්ත මාරම සුවඳක් එනවා. මේ පැත්ත අනිත් පැත්ත හිමීට හරව ගන්නවා. හරි පරිස්සමෙන් තෙල් එක යාවෙදී බලන්න හරිම ලස්සනට ඒක බැදිලා තියෙනවා. ගානට අනිත් එක තමයි තෙල් වල අපි දෙයක් වදිද්දී එතනම ඉන්න ඕනේ. මේක මෙහෙට ගියාම සමහරට ඒවා කඩ වෙනවා. කන්න බැරි තරමට මේ ඒකට අමුතු රහක් වෙනවා. එතකොට අපිට ඒක ළඟම ඉඳන් මේ ගන්න පුළුවන් ලස්සනට. මේ බලන්න හරිම ලස්සනයි. හරිම ලස්සනට ඒක බැදිලා තියෙනවා. සුවඳත් ඒ වගේ රසත් ඒ වගේ. ඉතින් මේ පොඩි අයට මේක මං කිව්වනේ අපි හදන්නේ මේ මම අද ගත්තේ හරක් මස් අඹරපුවා කියලා මේ ඒතකොට මේක කුකුල් මස් අඹරපුවක් තියෙනවා. උරු මස් අඹරපුවක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ හරක් මස් කන්න නැති අයට කුකුල් මස් එකනොත් මේක හදා ගන්න පුළුවන්. ගොඩක් අය මන් දන්න තරමින් හරක් මස් කන්නේ. ඉතින් මේ කුකුල් මස් එකනොත් හරිම රසයි. මම හදලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි බලන්න මාරම ලස්සනයි. පොඩි අයට නෙමෙයි ලොකු අයටත් ඉතින් කන්න ආස හිතෙනවා මේක. ඉතින් ඔයාලා
බලන්න හදලා. ගොඩක් වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඔක්කොම ළඟ තියෙනවා නම් දාලා ඔක්කොම මික්ස් කරලා බෝලයක් හදාගෙන ඊට පස්සේ ගැඹුරු තෙලේ දාලා පැදලා ගන්න තියෙනවා. ඔන්න දැන් මේක බැදිලා ඉවරයි. දැන් මම මේක මේකට බා ගන්නවා. මෙන්න මේ විදියට තෙල් කොලයක් අපිට දාලා මොකද දැන් මේක තෙලේ බැඳ හින්දා සැහැන්න මේක තෙල් තියෙනවා. ඒ හින්දා තෙල් කොල මේ කොලයක් පීපරයක් දාලා අපිට පුළුවන් එතකොට ඒකට තෙල් අල්ල ගන්න. මේක ඇත්තටම පෝර්ණේ දානවා නම් හොඳයි. පෝර්ණේ දානවා නම් අපිට මේ මෙච්චර තෙල් යන්නේ නැහැ. අනික තෙල් කෑම අඩුවෙන් කන අයට, ඒ කියන්නේ තෙල් අඩුවෙන් කන අයට මේ පෝර්ණේ දාලා ගන්නවා නම් ඒත් මේ රහටම තමයි එන්නේ. මෙන්න මේ විදිහට පිටපොන හරිම සුවඳක් එන්නේ, මාරම සුවඳක්. ඔය විදිහට ටිකක් තියෙනවා ඒකත් දාගෙන පස්සේ තෙල් විසෙන නිසා අපි මේකෙන් වහ ගන්නවා. ඒතකොට තෙල් එළියට විසෙක් වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා. මෙන්න මේ විදිහට තමයි අපේ පොල් පෙත් එක එන්නේ. මාරම සුවඳයි. දැම්ම කන්න හිතනවා. හරිම රසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න. පොඩි ළමයි හරිම ආසයි. ඉතින් මේවයි කෑම වලට. ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.